ඉතින් කට්ටියටම සැපේද අද මම පෙන්වන්න යන්නේ 100% නිවැරදිව ගෙවුඩ ගලක් බර්න් කරන්නේ කොහොමද කියලා. මේ මම දාලා තියෙන ගල් ටික මට අර වීඩියෝ දාලා තියෙනවා මම channel එකට ගිහිල්ලා බලන්න. අතින් ගල්ලා හම්බෙච්ච ගල් ටික තමයි මේ තියෙන්නේ පේන්න මේ කට්ටියට මේ පෙන්වන්නේ. එතනින් තෝරගත්ත ගල් ටිකක් අරගෙන තමයි මම බර්න් කරන්න යන්නේ. පොතින් අර නිල් කෑල්ල කිරින්චි කෑල්ල කියලා කිව්වේ ඒක තියෙන්නේ. බලමු අපි බර්න් කරලා. මම බොරුවට කිව්වේ මේක මේ 100% නෙමෙයි. පිනාටාස් මේ ගහන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. මම ඔය වීඩියෝ බලලා විතරයි මම ඔය ඉස්සරම පොල් කට ටිකක් මේ පුච්ච ගන්න. මේ ඔව් වැලි මේ විදියට තමයි තියෙන්නේ. මේ විදියට නිකන් වීඩියෝ ටිකක් බලලා මම නිකන් ඕම මෙව කරන්නේ මම 100%ක් තියා මෙලෝ මගුලක් දන්නේ නැහැ බර්න් කරන විදිය කොහොමද කියලා. මේ ඔය තියෙන අලුහුණු ගත්තේ. ඔය ගල තියලා බලලා මේ ඒක පහන වීඩියෝ වලින් දැක්ක විදිහෙන් නම් එහෙම තමයි තිබ්බේ. පොල් කට වඟුරු මේ පත්තු කරපියෝ. ඔව් බඩේ කවල් බඩේ මම ඕව බර්න් කරන්න දන්නේ. මේ මම ආදල් එකට වීඩියෝ දාන්නේ. ඔයාලා හිතන විදිහට කියන්න ඕගලන් මේ සාමාන්‍ය කොහොම බර්න් කරන කට්ටිය පැය කීයක් විතර පිමිනවද? අදිකට අමාරුයි පට්ට අමාරුයි ඕක. මම දන්න විදිහට මේ බර්න් කරන කට්ටිය මේ බර්න් කරන්නේ කොහොමද කියලා එහෙම වැඩි කට්ටියට කාටවත් කියලා දෙන්නේ නැලු. ඒක අනික එහෙම ඉගෙන ගන්නත් බැලු. ඒක දිහා බලලා අධ්‍යයනය කරලා එහෙම ඉගෙන ගන්න. ඔක තියෙන ඉතින් තනි කරම හුලම් පියමු ඉන්න තමයි. ඒ කියන්නේ අර මේක ගුලිය වගේ තියෙන එකේ රස්නේ එක විදිහට තියාගෙන තමයි ඔහොම කරනව ඇත්තේ. සමහර විට මම දන්නේ කියන කමෙන්ට් එක දාන්න යන්න. එහෙම බර්න් කරන කෙනෙක් කරපු කෙනෙක් ඉන්නවා නම් එයාගේ මේ අදහසක් තියෙනවා නම් මොකක් හරි මෙහෙම කරනවා ඇත්තේ කියලා මේ කමෙන්ට් එකක් දාන්න යන්න මේ අනිත් කට්ටියට දැනගන්න. ඔය ඉතින් පිළිල්ලක් තමයි තියෙන්නේ. තනි කරම විඳිනවා තමයි. පැයකට කිට්ටෙන් පිම්බා එක දිගටම පිම්බා මොකක් හරි වෙයි කියලා හිතුවා නෑ ඉතින් මම බය හිටියේ ගල පුපුරයිද කියලා. ඒ ඇතුලේ පොළොදු ගොඩක් තිබ්බනේ.
දැන් බාන ගමන් ටයිම් ලැප්ස් එකක් දාන්න තිබ්බා මේ ෆෝන් එකේ බැටරි බහිනවා ෂණික පටස්. ඒකින්ද දැන් නෑ නිකන් මේ වීඩියෝ කැලිටි එකක් ගත්තේ. දැන් අර වැඩි එකටම තමයි බෑ. සබස්ක්‍රයිබ් පාරක් දාලා ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. මේ ගාලේ අන්තිමේටම පාට එන්නේ. දැන් කට්ටිය මට බනි මම නිකන් ආදල්ලෙකට වීඩියෝ කරේ. අන්තිමේටම ඔන්න ඕකයි උනේ ගල පාට උන්නේ. තිබ්බ විදිහමයි ඒ විදිහමයි කිසි වෙනසක් නෑ. මම දන්න විදිහට අහලා තියෙන විදිහට බයන් කරනවා කියන්නේ වෙනම දෙයක්. ඒ කියන්නේ ගලේ වර්ගය කොච්චර උෂ්ණත්වයක් තියෙන්න ඕනද ඒක සංසිද්ධි වෙන කොටක් තියෙනවා. අන්තිම ඕක තමයි ගලට උනේ. එහෙනම් අපි ගින් යන අලුතින් ආය වීඩියෝ දානවා ළඟදිම. ඒකෙන් සෙට් වෙන ජය වේවා.